අයිබෝවන්. ඉතින් අද මම වෙල්ල තියෙන්නේ විශේෂ තැනකට. ඒ තමයි හේලිස් මොබිලිටි. ජූලි 20 ඉඳන් 24 වෙනකන් අනුරාධපුරයේ අවට සිටින ඔයාට පුළුවන්කම තියෙනවා අපිත් එක්ක CBC Finance මෙගාරිය පොළ වැඩසටහනත් එක්ක එකතු වෙන විශේෂ අමුත්ත කවුද කියලා දැනගන්න. ඒ වෙන කවුරුත් නෙමේ ජේකු ඔමෝඩා ටායි කියන අපේ හිත ගිය වාහන සෙට් එක. ඉතින් මගෙත් එක්ක ඉන්නවා රවිෂා. අපි රවිෂාගෙන් අහලා දැනගමු මොකක්ද මේ වාහනේ තියෙන විශේෂත්වය. අයිබෝන් රවිෂා. අයිබෝන් සිසිල්. රවිෂා බොහොම ලස්සන වාහනයක්. මම හිතන්නේ මේ දවස්වල මාකට් එකේ පාරේ තොටේ හැම කෙනෙක්ම දැක්කම දෙපාරක් හැදලා බලන වාහනයක්. මේ JQ J7 කියන මොඩල් එක. මොකක්ද මේකේ තියෙන විශේෂත්වය? JQ J7 එක ඇත්තටම කිව්වොත් සිසිර මේ දවස්වල අපේ තියෙන ලොකු ප්‍රශ්නය මේ ඉන්ධන ප්‍රශ්නේ. මේ ඉන්ධන ප්‍රශ්නෙට තියෙන හොඳම විසඳුමක් විදිහට අපිට JQ J7 එක හඳුන්වා දෙන්න පුළුවන්. මොකද මේකේ රේන්ජ් එක ගත්තොත් සාමාන්‍ය කිලෝමීටර් 18 ඉඳන් 20ක් වෙනකන් රේන්ජ් එක තියෙන එක පෙට්‍රල් ලීටර් එකක්. ඒ අතින් ගත්තොත් මේ වෙහිකල් එක ගොඩාක් වාසිදායී වෙහිකල් එකක්. ඊට අමතරව අපේ තව ඇඩ්වාන්ස් ෆීචර්ස් තියෙනවා. ඒවත් චුට්ටක් අනිවාර්යයෙන්. මේ වාහනේ හැදලා තියෙන ටෙක්නොලොජි එක හරිම ඇඩ්වාන්ස් ටෙක්නොලොජි එකක්. රවිෂා පොඩ්ඩක් අපිට එක්ස්ප්ලেইন කරන්න මොන වගේ ඔප්ෂන්ස් මේ වෙහිකල් එකේ තියෙන්නේ? හරි. අපි මුලින්ම ගමු අපේ ලංකාව ගත්තොත් පොඩ්ඩක් රස්නිය චුට්ටක් පොඩ්ඩක්ද රස්නිය රටක් අනිත් රටවල් එක බලනකොට ඒත් එක්කම අපිට මේ වෙහිකල් එකේ හොඳ ඔප්ෂන් එකක් තියෙනවා. ඒකට වෙන්ටිලේටඩ් හීටර් සීට්. දැන් ලංකාව ඔයා නුවර එළියට යනවා නම් ඔයාට තියෙනවා හීටර් සීට්. එහෙම නැත්නම් ඔයා ටිකක් ඉදි රස්නි පළාතකට යනවා ඔයාට තියෙනවා වෙන්ටිලේටඩ් සීට්. ඒවට අමතරව තව අපේ තියෙනවා වොයිස් කමාන්ඩින්. මේ වොයිස් කමාන්ඩින් වලින් කරන්නේ ඔයාට වෙහිකල් එක මෙතන ඉඳන් ඔපරේට් කරනවා වෙනුවට ඔයාට ඔයාගේ හඬ භාවිතා කරලා ඔයාට මෙතන තියෙන ඕනම ඔප්ෂන් එකක් ඔපරේට් කරන්න පුළුවන් සිස්ටම්. Hi, open the sunroof. ඉතින් ඔයත් ඔයාගේ ෆැමිලි යූස් එකට ලක්ෂරි වෙහිකල් එකක් බලපු කෙනෙක් නම් හිත ඉන්න දෙයක් නෑ. මේ තමයි JQ J7. එන්න CBC Finance එකට අපි ඔයාගේ වාහන සිහිනය සැබෑ කරන්න සූදානම්. ඉතින් මේ දවස්වල වාහනයක් ගන්නවා කියන එක කෙනෙක්ට සිහිනයක් වෙන්න පුළුවන්. ඒ සිහිනය සැබෑ කරගන්න හේලිස් මොබිලිටි හඳුන්වා දෙන හොඳම විසඳුම තමයි අපිත් එක්ක මේ දැන් තියෙන්නේ. ඒ තමයි කායි e-vibe ඉලෙක්ට්‍රික් වෙහිකල් එක. ඉතින් රවිෂා මේ වීඩියෝ එක බලන ජීවන රටාවේ වෙනසක් බලාපොරොත්තු වෙන කෙනෙක් වාහනයක් හොයනවා නම් මං හිතනවා මේක ඒ අවශ්‍යතාවයට හොඳම ගැලපෙන වාහනයක් කියලා. ඉතින් ඔයා තමයි එක්ස්පර්ට් අපිට කියන්න ඕනේ මොකද්ද මේ වාහනේ මොකද්ද මේකේ විශේෂත්වය? අත් වශයෙන් කිව්වොත් සිසිර ඔයාගේ අතේ තියෙන මුදලට ඉතාමත්ම සාධාරණයක් කරන්න පුළුවන් වෙහිකල් එකක් තමයි මෙතන තියෙන්නේ. Kai E04. ඉතින් මේ වෙහිකල් එක ගැන කියනකොට ඇත්තටම ෆැමිලි එකකට යූස් කරන්න හොඳම වෙහිකල් එකක් විදිහට මේ වෙහිකල් එක රෙකමන්ඩ් කරන්න පුළුවන්. අනිත් දේ තමයි මේකේ රේන්ජ් එක ගත්තොත් කිලෝමීටර් 300ක වගේ හොඳ රේන්ජ් එකක් තියෙන වෙහිකල් එකක් මේක. ඉතින් අපි එනවා අනුරාධපුරයට එදාට ඔයාලත් අපිත් එක්ක එකතු වෙන්න. ප්‍රීමියම් ලුක් එකක් තියෙන තවත් අනුරාධපුරයට එන එක අමුත්තෙක් තමයි JQ J5 කියන්නේ. ඉතින් රවිෂා කියන්න බලන්න JQ J5 කියන්නේ මොකද්ද? ඔයා බලන්නේ ලක්ෂරි ප්‍රීමියම් ලුක් එකක් තියෙන affordable vehicle එකක්ද? ඒකත් hybrid. එහෙනම් මේක තමයි ඔයාගේ idealම vehicle එක. JQ J5. ඉතින් ඔයත් මෙන්න මේ පහළ තියෙන නම්බර් එකට දැන්ම කතා කරන්න. ඔයාට පුළුවන් වාහන ගැන දැනගන්න. ටෙස්ට් ඩ්‍රයිව් එකක් අත්විඳින්න. ඒ වගේම ලීසින් පහසුකම ඉතාමත් ඉක්මනින් CBC Finance අපෙන් කරගන්න. ඔයත් දැම්ම අපිට කතා කරන්න. ජූලි 20-24 අනිවාර්යෙන් අනුරාධපුර කඩ 50 හන්දියට අපිත් එක්ක එකතු වන්න.